වෙල්කම් ගයිස් ඕනවනට කිසිම ස්කිල් එකක් නැතුව ලේසියම්ම කරන්න පුළන් ඒයි ජොබ් කීපයක් ගැන තමයි අද මං මේ විඩිකින් කතා කරන්න හදන්නේ ඉති මේකට වාට කිසිම ස්කිල්ලයක් කිසිම මහන්සියක් වෙන්න ඕන්න නැහැ අක්ගල ඒයි මාකර වෙබ්සයිට්යක් යස් කල්ලා වාට මේ ජොබ් ටික කරන්න පුළුවන් ඉ වැඩි කතනතු වීඩියට කියලවලම අපි කොහොමද මේක කරන්න කියලා ඇති මේ කරන්න තෝරගන්න වෙබ්සයිට් එක තමයි ෆයිව ඉතවාලා දන්න ෆයිව වෙබ්සයිට් මොකක්ද කියලා දන්න ඇති කෙනෙක් ඉන්නවනම් YouTube බට සර්ච් කරල බලන්න පුළුවන් ෆයිව සිංහල කියල එතකොට වාට ෆයිව කියන්න මොකක්ද කියලා මොකක්ද වෙබ්සයිට්ටෙන් වෙන්න කියලා මුලයි දම්ම වාගන්න පුළුවන් ඉති ඒක මං මේ විඩිගෙන් කතා කරන්න හදන්නේ නැහැ පලට ඔන්නන් යටින් කමෙන්ටක් දාන්න මං ඉස්සරට ෆයිව සිරියස්සයකුත් ගේන්න ඉති අපි මුලින්ම ෆයිවකට යමු ෆයිවකට ගිහිල්ලා වාට ෆයිවක තනිකරම මෙතන ජොබ් කරන්න පුළන්ව මුලින්ම මෙතන සයින්ඉන්න එන්න ඉතින් මං මේලා සයින්ඉන් වෙන්නෙන් නැතුව නෝමල් නිකං ඒයි කියලා යුස් මෙය කරන්නවා මම මෙතන ඕලට මුලින්ම කියන්න හදන්න අලුතැන් ඇවිලා තියෙන ඒවා අලුතැන් ඇල තින ජොබ් ට ඒ යුස් කරලා කොහොමද කරන්න කියලා ඉති විඩිය නිවේශන්වලට ගියට පස්සවාට පෙන්න්න මෙතන ඒයි වීඩියෝ ග්‍රෆ් ගල් තියෙනවා ඉති මේකට ගයාමවාට සාමාන්‍යෙන් ඒයි යස් කරලා වදන්න Google වියට්‍රී එක යස් කරලාට පුළුවන් ලස්සන ඒයි වීඩියෝස් මෙතැන ජෙනරේට් කරලා මෙගුලන්ට සේල් කරන්න ඉති මුලින් එකට ගිගත් දාගන්න ඕනි ඒවත් පයිව කියනම කද ගෙනෙක දන්නවන අනිවාරෙන් එක ගැන දන්නවා ඒක වෙනම කතා කරන්න ඕන දෙයක් ඉතිවා දැකල ඇති ෆෙස්බුක් එක ඊට පස්සේ YouTube එකේම මේ වගේ කින්කොන් වීඩියෝස් ඒ වගේ එක කැරක්ටර්ස්ලා කතා ගන්න වීඩියෝස් ගොඩක් තියෙනවා ඉතින් ඒවා වාට යස් කරන්න පුළුවන් වීඩියෝස්වලට පගිගත් දාලා ඒ ගික්කවා ගාන්ට කස්ටමයිස් කලවා ලස්සන්ට ඇක්ටක්ටි විදියට හදන්න ඕන එක වාගේ තියෙන ස්කිල්ලක් එක ඔයා පොඩ්ඩක් රිසර්ච් කරලා මේක ගිහිල්ල මේක තියෙන අනිත් කට්ටිය මොනවගේ ගික්ද දාලා තියෙන්නේ ඒවගේ දේවල් බලලා අට පුළුවන් ලස්සන ගිග්ගයක් ඩිසයින් කරගන්න ඉතින් වාට ගොඩක් වෙබ්සයිට් තියෙන පොඩ්ඩක් YouTube එක Google එක සර්ච් කරල බලන්න ප්‍රී ඒ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන් ගොඩක් වෙබ්සයිට් තියෙන Google විටිය එකට අමතරව ඉතින් ඒවත් ඔයා ට්‍රයි කරල බලන්න මේ වගේ ලස්සන්ට වීඩියෝස් ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් ඉතින් ඊළඟට මෙතන රයිටිං ට්‍රන්ස්ලේෂන් ගයට පස්සවාට පේනවා අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඇකඩමි සපෝට් කෙල එකක් කඩමික් සපෝට් කෙනෙක් ඉතින් ඒකරත් යන්න එක තනිකරම තියෙන රයිටිං ඔයාට එසේ රයිට් කරන්න පුළුවන් රිසර්ච් ප්‍රපෝසල් ඊට පස්සේ PPT හදන්න ඊට පස්සේ එක සයිමන්් ජාරියවාට ලස්සන්ට මේක හරහක් කරන්න පුළුවන් ඉති මේකට ගිගයක් වට දාන්න පුළුවන්වා රිසර්ච් කරනවා සයිමන්් කරනවා PPT හදනවා හෙම කියලා මේගේ ලස්සන්ට කස්ටමයිස් කරලවා ගිග්ගයක් පෝස් කල්ලා ඉරස්වාට ඒක හරහාවාට ජොබ්ස් ගන්න පුළුවන් ඉතින් මේකත්වාට අමුතුවම කියල් දෙන්න දෙයක් නැහැ මේකවාට චජ්ජටප ජිමිනි ඊට පස්සේ ඔය තියන ඒයි ජෙනරේට් කන්න ඒයි එසේ ලියන ඒ යස් කන්න වෙබ්සයිට් යස් කල්වාට පුළුවන් මේ ලස්සන රයිටන එකක් හදන්න ඒ වගේම වාට එක හිවමනයිස්සිටියට කන්වට් කරගන්නත් පුළුවන් එති ඒකරත් ම විඩිය එකක් කල්ලත් තියෙනවා කොහොමද සයිමන්ටවල්ට ඒයි ජෙනරේට් කරපු දේවල් ගන්න වගේ මේ කොහොමද හිවමනයිස් කරන්න කියලා ඉති ඒකෙත් මං කාඩ්ඩක මෙතනින් දාන්න වාට ඔන්නන් එක කලික් කල්ල ගිහිල්ලා කොහොමද සයිමන්ටක් හරිට හදාගන්න එක තියෙන ඒයි සීරෝ වෙනකම්ම අඩු කරගන්න කොහොමද කියලාවට වීඩියෝ කරා දැනගන්න පුළුවන් ති මේ විදිහත්වාට ට්‍රයි කල්ල බලන්න පුළුවන් මේකටත් ගිග්ගත් දාලා මේ එරියගෙන් ගිග්ගත් දාලා වාට පුළුවන් හොඳ ජොබ්ස් ටිකක් කරගෙන වැඩ ටික් කරගෙන යන්න එජින් ඊළඟට දැන්මං පෙන්ුවේ රයිටිංහන් ට්‍රන්ස්ලේට් ටවස්වායමත් ඒයි සවිසස් සල්ලිකට පසවට එතන පේනවා තවත් ඒයි සවිසස් ගොඩක් තිවාට ඒයි මොබයිල් ලැබ් සීට පස්සේ ඒයි ටෙක්නෝජි කන්සල්ටිං මෙන්න මේකත් ප්‍රධානම දෙයක් ඉතින් මේකත් වාට සාමාන ඉංග්‍රීසි දැනුමත්ති නවනවට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ඔලෙජ්ජක් ස්කිල්ල තියෙනවන වාට පුළුවන් මෙතන ඒයි කන්සල්ටේෂන් දෙන්න ඉතින්වා මෙතන පල්ලටිකමවාට බලාගන්න පුළුවන් චජ්ජිටිපි කොමද යස් කරන්නේ ඊට පස්සේ ඒයි වීඩියෝ එඩිට් කරන්න කොහොමදේ වගේ ඒයි යස් කරගන්න විදිහ ගැන කන්සල්ටින් වාට දෙන්න පුළුවන් වට මෙතන ගිග්ගත් දාලවාගේ එදිනදා වැඩ කටයුතු කොහොමද
AI යස් කල්ලා හරියටම කරගන්න කියලා හොඳ ගිග්ගත් දැම්මොත් වාට එක හරහත් අරගෙන ඕඩ සරගෙන AI කන්සල්ටිං දෙන්න පුළුවන්. ඊළඟට මං කතා කරන්න හදන ප්‍රධානම දේ තමයි AI ඉමේජ් එඩිටින්. මේක තමයි ප්‍රධානම දේ මම මේක කතා කරන්න හදන. ඉතින් ඔයාට මේක යස් කල්ලා මේකට ගොඩක් කට්ටි තාම අඩුයි. මොකද AI ෆීචර් එක දැන්ට තාම අලුත් නිසා. ඉතින් ඔයාට මේකෙන් AI යස් කළා ලස්සන්ට ඉමේජ් ක්‍රියේට් කරන්න පුළුවන් කියලා ගිග්ගයක් දාන්න පුළුවන්. ඉතින් ඔයාට බලාගන්න පුළුවන් මේ විදිහට AI ඉමේජ් එඩිට් කරන්න පුළුවන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ලස්සන්ට AI යස් කරලා ලස්සට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා ඇට්‍රැක්ටිව් විදිහට AI විතරක්ම යස් කරලා ඔයාට කරගන්න පුළුවන් වෙබ්සයිට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න. මම ඉස්සරහටත් ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයා මෙන් පල්ලෙහාට ආවට පස්සේ ඔයාට තව බලගන්න පුළුවන් මේ AI image and logo editing තියෙනවා. ඉතින් මේක එහෙම ඔයාට before after කියලා ලස්සනට හදලා දාන්න පුළුවන්. AI use කරලා නැත්නම් වෙන වෙබ්සයිට් use කරලා background remove කරන්න ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන ප්‍රධානම දේ තමයි පොඩි ස්කිල් එකක් තියෙනවා නම් ඔයාට මෙන්න මේ වගේ ඒරියා එකක් පටන් ගන්නත් පුළුවන්. ඒකේ කරන්නේ සාමාන්‍යයෙන් පොඩි ස්කිල් එකක් තියෙන්න ඕනේ මේක කරන්න. AI වලින් ජෙනරේට් කරන ෆොටෝස් වල අපි හිතමු සාමාන්‍යයෙන් AI වලින් සමහර වෙලාවට ෆොටෝස් ජෙනරේට් කරාම ඒක හරියටම ඇකියුරේට් නැහැ පොඩ්ඩක් අර. එහෙම මෙහෙන් පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් එන්න ඒ වගේ දේවල් ෆික්ස් කරලා දෙනවයි කියලා ඔයාට මේකේ දාන්න පුළුවන්. AI ජෙනරේට් කරන්නේ තියෙන එරර්ස් කරෙක්ට් කරලා දෙනවා. ඊට පස්සේ එඩිට් කරලා දෙනවා. ඒක එන්හාන්ස් කරලා දෙනවයි කියලා ඔයාට හොඳ ගිග්ගයක් හදලා දාන්න පුළුවන්. ඉතින් මේකට නම් පොඩි ස්කිල් එකක් ඕනේ. Photoshop හරි මොකක් හරි එකක් යූස් කරලා තමයි මේක කරන්න ඕනේ. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් තියෙන දේවල් ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන දේවල් ඊට පස්සේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන විදිහ ගැන කැරක්ටර් එකක් දාලා කරන්න පුළුවන්. ඉතින් ඒකට වෙනම ෆොටෝග්‍රැෆි කරන්න ඕනේ නැහැ. ඒ තනිකර AI විතරක් යූස් කරලා කරන්න පුළුවන්. ඉතින් ඕන තරම් වෙබ්සයිට් තියෙනවා AI යූස් කරලා මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඔයා පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බැලුවොත් ඔයාට හොයාගන්න පුළුවන් මොනවද සාමාන්‍ය ප්‍රොඩක්ට් හදද්දී මේ වගේ AI යූස් කරලා මාකටිං වලට AI යූස් කරලා කරන ෆොටෝග්‍රැෆි ඊට පස්සේ ෆොටෝ ජෙනරේෂන් ගැන සම්පූර්ණයෙන්ම ඔයාට YouTube එකේ පොඩි රිසර්ච් එකක් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒක මම මෙතන කතා කරන්න හදන්නේ නැහැ. ඒකටත් මම වෙනම වීඩියෝ ගේන්නම් ඉස්සරහට. ඉතින් ඒක දැන්ට ඔයා හොයලා බලලා මේ වගේ ගිග් එකක් දාලා පටන් ගන්න. මොකද මේවා සාමාන්‍යයෙන් තාම ලොකුවට පොපියුලර් වුණ ඒරියාස් නෙමෙයි. මොකද අලුතෙන් ආපු ඒරියාස්. ඉතින් මේවා වලින් ඔයාට ටග් ගාලා ගිග් එකක් ගන්න පුළුවන්. මොකද ෆයිවර් කරන එක නැත්නම් මේකේ පොඩ්ඩක් කම්පිටිෂන් එක වැඩි. පරණ තියෙන එකක්ම අලුතෙන් ගන්න දානවා නම් අලුතෙන්ම ඔයා එකට ගිග් එකක් දානවා නම් පරණ පොපියුලර් වෙලා තියෙන දෙයක්. ඔයාට ඒකෙන් ඕඩර් එකක් ගන්න සෑහෙන්න අමාරුයි. ඉතින් මේ වගේ ඒරියාස් සාමාන්‍යයෙන් අලුතෙන් ආපු ඒරියාස්නේ. ඉතින් ඒතොර මේවට ලොකු කම්පිටිෂන් එකක් නැහැ. ඔයාට ලේසියෙන්ම ගිග් එකක් දාලා ටග් ගාලා හොඳ ඇට්‍රැක්ටිව් ෆොටෝ එකක් දාලා ඇට්‍රැක්ටිව් විදිහට ගිග් එකක් ඔයා දානවා නම් මේකේ ටග් ගාලා හොඳ ඕඩර් එකක් ගන්න පුළුවන්. ඉතින් මේවා මොකද ලොකුවටම අමාරු දේවලුත් නෙමෙයි. ගොඩක් ලේසි වෙබ්සයිට් යූස් කරලා පොඩි කාලයක් වැය කරලා තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් ලොකු අමාරුවක් නැහැ මේව කරන්න. ඊට අමතරව මෙතනට ගියාම ඔයාට තවත් බලා ගන්න පුළුවන් AI ඔයාට ඩිසයින්. ඉතින් ඒවත් ඔයාට මේ විදිහට කරන්න පුළුවන්. මේවත් තනිකරම AI යූස් කරලා තමයි කරලා තියෙන්නේ. AI avatar කොහොමද හදන්නේ ඒවත් ඔයාට තනිකරම ඕන තරම් වෙබ්සයිට් තියෙනවා. සර්ච් කරලා බලලා කොහොමද හදන්නේ කියලා හොයාගෙන කරන්න. ඉතින් මේක before after before තියෙන ෆොටෝ එකක් ගන්නට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා AI යූස් කරලා හදන්න පුළුවන්. ඉතින් මේකේ Photoshopම වෙන්න ඕනේ නැහැ. ඔයාට හොඳ වෙබ්සයිට් තියෙනවා. දැන්ට සර්ච් කරලා බලලා හොඳ වෙබ්සයිට් එකක් අරගෙන ගානට මොඩලර් කෙනෙක් වගේ ලස්සනට හදන්න පුළුවන් ඕනම ෆොටෝ එකක්. ඒ වගේම ඔයා මෙතන තවත් දෙයක් තමයි YouTube thumbnail. YouTube thumbnail වලට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන සමහරක් YouTube thumbnail ඔයාටම හිතා ගන්න පුළුවන් ඒවා AI යූස් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ thumbnail වලට සාමාන්‍යයෙන් AI යූස් කරන්න පුළුවන්. මේකට කිසිම මේ නොලෙජ් එකක් ඕනේ නැහැ. කිසිම ස්කිල් එකක් ඕනේ නැහැ. ඔයාට කෙලින්ම AI වෙබ්සයිට් එකක් යූස් කරලා තනිකරම ඔයාට ඕන
තම්නෙල් එක හදන්න පුළුවන් ඒ වගේම හොඳ ෆොටෝ එකක් වාට වෙනම චේන්ජ් කරගන්න පුළුව යටත් වෙබ්සයිට් තියෙනවා මේ ෆේසේම චේන්ජ් කරන ඉතිකරම වෙන විඩියක් ගන්න එකට මම හිටරිය නිදරි අනිවාර විඩ එකක් ගෙන YouTube තම්නෙල් ලස්සන්ට ඇක්රක්ටව හදන විදිහ ගැන ඉතිවා මේ දේවල්ටික පොට ට්‍රයි කල්ල බලන්න අනිවාරෙන්ම හොඳ ගිග් එකක් දාලා හොඳ ඕඩස් ටිකක් කරගෙනවාට හොඳ ඉන්කම් එකට යන්න පුළුවන් ඉතින් ඒ අලුතෙන් ෆීචකන් නිසා පොඩ්ඩක් මේකට තියෙන කම්පිටිෂන් එක අඩුව මංවාට කලිනුත් කිව්ව ඉති නිසා පොඩ්ඩක් ට්‍රයි කල්ල බලන්න අනිවාරෙන්ම හොඳ ඕඩස් ටිකක් කර හොඳ අනින්න එකට යන්න පුළුව ඉති මේ විඩිය බැලුවට අට ගොඩක් ස්තුතියි ඉතින් අනිවාරම මේක ෂා කල්ලා සප් එකක් දෙන්න ඉති මේගේ වීඩියෝ සාහිත්වාට බලන්න ඔන්න අනිවාරම අපිෝ සප්‍රයිප් කරලා තියාගන්න තිම මේගේ ගොඩක් ඒයි වල්ට සම්බන්ධය වගේ ටෙක්නිකල් පැත්තට සම්බන්ධ යගේම මුදල් උපයන්න පුළුවන් ගොඩක් වීඩියෝස් මං මේ අපේ චැනල්ල කරාගේන බලාපොරත්තුවෙන් ඉන්නවා ඇති අනිවාරෙන්ම සප්‍රයිප් කරලා ටච්චක ඉන්න ඔබට සුබ දවසා